එහෙමයි මේවා කළමනාකරණය කරගන්න. හරි මෙතන ජයග්‍රහණය වෙන එක නෙවෙයි. මේ ළමයි දාස් ගානම කතා කරන එකයි. එතනයි ජයග්‍රහණය තියෙන්නේ. නැතු කොහෙන් හරි දිස්ත්‍රික් බස්ලා එන එක නෙමෙයි. ඒක නෙමෙයි ජයග්‍රහණය තියෙන්නේ. දිස්ත්‍රික් බස්ලා අන්තිමට ඉන්නවා පන්ති ළමයිට විශේෂ බෑ. ඒක නෙමෙයි වෙන්න ඕන. හරි? ඒ හින්දා මේක තමයි විය යුත්තේ. තනිව තම තමන් ගොඩනගෙන්න. තම තමන්ට හොඳම ගන්න පුළුවන් ප්‍රතිඵලයට යන්න. ගන්න පුළුවන් හොඳම ප්‍රතිඵලයට යන්න. මම කවදාකවත් කියන්නේ ළමයිට ඒකක් B එකක් ගන්න කියලා. හැබැයි A එකක් B එකක් ගන්න පුළුවන් එකක් C එකක් ගත්තොත් කාලකන්නිකමක් ඒක. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. S එකක නවතින්න පුළුවන්කම තියෙන එක C එකකට ගියොත් ඒක ජයග්‍රහණයක්. මේ හැමෝම ළමයිනේ. හැමෝම දිස්ත්‍රික් වල නෙමෙයිනේ. හරි ඒ නිසා ඔය දිස්ත්‍රික් ෆස්ට් බීතිකාව නැති විය යුතුයි. දිස්ත්‍රික් ෆස්ට් අයිලන්ඩ් ඔය බීතිකාවක් නැති විය යුතුයි. ඕක නැති කරන්න මට අයිලන්ඩ් ෆස්ට් ගේන්නම වුණා. ගෙනල්ලා තමයි මේක. මොකද ඒක නැති තාක් මං කියන එක වැලිඩ් නැහැනේ. එහෙනම් මේ මගුල මේ විකාරේ නතර වෙන්න ඕනේ. මේ ගුරුවරු මේව පස්සේ දුවන එක. ළමයි දායි. දැන් මේ පන්තියේ දිස්ත්‍රික් ෆස්ට් වෙන්න ඉන්න ළමයි ටික හොඳට වැඩ කරලා එක දාන්න. තමන්ගේ මාර කලර්ෆුල් නේ තමන්ගේ CV එක එතකොට. ආයි වෙන දෙකින් ගන්න සල්ලි දීලා ගන්නනේ. ඒක හොඳට කරන්න. එතකොට ඒකෙන් අපිට අනිවාර්යෙන් බැබලීමක් එනවා. ගුරුවරයාට ඒක ක්‍රෙඩිට් එක එනවමයි. ඒක නෑ වෙදින් තියන්නේ නෑනේ. එතකොට අන්න තමන්ට දෙන්න තියෙන හොඳ ගුරු පඬුරක්. අනිත් ළමයි තමන් තනිව තමන්ගේ ගන්න පුළුවන් හොඳම රිසල්ට් එක ගන්න ඕන. ඒක B එකයි C එකයි S එක නම් ඒක ගන්න ඕන. ඒකට කැම්පස් එකක් આવුත් ඒකට යන්න ඕන. සමහර ඇප්ලයිඩ් සයන්ස් එන්න පුළුවන්. කුමක් හරි මොකක් හරි නේ. ඒ එන කෝස් එක Tamanට ආදායම් මාර්ගයක් කරගෙන ඉස්සරහට හදාගන්න එක තමන්ගේ දක්ෂතාවය. අනිත් එක මොන කැම්පස් එකකට ගියත් ඒ කැම්පස් එකේ ඇකඩමික්ස් හොඳට කරලා ස්ටාෆ් ජොයින් වෙන්න බෑද? ස්ටාෆ් ජොයින් වුණොත් එතනින් ડોක්ටරේට් එක කරලා PhD කරලා මේ කියන්නේ PhD කරපුවම ડોක්ටරේට් කියන්නේ. ඒකට හම්බෙනවනේ ආචාර්ය උපාධිය. තව මොන කතාවද? කොච්චර දෙයක්ද? රටේ සම්පතක්නේ. එහෙමයි මේක කරන්නේ. නැතුව මේ අනිත් අය කරන්න හදන දේ තමන් කරන්න නෙමෙයි මම මේ කියන්නේ. හරි හැමතිස්සෙම තමන්ගේ දිහා හැරෙන්න, තමන්ගේ දිහා බලන්න. අනවශ්‍ය තරංගයක් හදාගන්න එපා. ඔය සමහර ගුරුවරු කියනවනේ හොයන්න, අරය හොයන්න, මේ ඉස්කෝලේ මෙයා හොයන්න එපා. තමන්ගේ ඇතුලේ හදාගන්න. දැන් ඔය අයිලන්ඩ් රෑන්ක් එකක් එහෙම ගන්න ඕන ළමයි 90 රේන්ජ් එක තියාගන්න. 90ට පහළට බැස්සොත් ඒක තමන්ට දෙන්න ඕන ඒ හැඟීමම. ඇයි මට මේක උනේ කියලා. මේ වෙන ළමයෙක් 93 වීම නෙමෙයි. ඒකෙදි නෙමෙයි තමන් දුක් වෙන්න ඕන. ඔක හරි ගැටලුවක්. ඔක ඔයාලට එක එක්කෙනා එක විදිහට අර්ථ ගැනීම කරයි. වෙන ළමයෙක්ට ලකුණු වැඩි වීම ඇතුලේ තමන්ට දුකක් එනවා නම් ඒක ඊර්ෂ්‍යාව. ඒකට වෙන වචන දෙන්න එපා. ඒකට වෙන වචන දෙන්න තරංගය, ජෙන්සි, අම්මගේ රෙද්ද. ඒකට කියන්නේ ඊර්ෂ්‍යාව. හරිද? ඒක මෙහෙම සම්පූර්ණ මල්ලක බැඳලා පැත්තකින්ම විසිකලම දාන්න. දුක හිතෙන්න ඕන මොකේද? තමන්ගේ ලකුණ බැස්සෝ. කලින් පේපර් එකට වඩා. අන්න මාර අප්සෙට් ගන්න ඕන එකක්. ඒ නිසා ඔය ෆස්ට් ගන්න ඉන්න ළමයි 90 රේන්ජ් එකට එන්න. ඒක ඇතුළේ මාර ආරක්ෂිතයි. ඒක මාර ආරක්ෂිත ලෙවල් එකක්. අනිත් හැම ළමයි දැන් 75 පැන්නා කියන්නේ ඇත්තටම ආරක්ෂිතයි. ඒකක් එන්න පුළුවන් ලෙවල් එකක්. ඒ තුනක් කියන්නේ බම් මෙඩිසින්. හරි? ඒකයි මම මේ හැමදෙස්සම කියන්නේ. දැන් මේ මාස 6යි 6මාරයි 7යි තියෙන්නේ. ඔය විදිහට ඉන්න. ඒකේ මේ ජෙල වඩ ඉන්න එපා. හරි? කුණු ගඳ ගහන ආත්මයක් වෙන්න එපා. තම තමන් වෙනුවෙන් වැඩ කරන්න. තමන් හදාගන්න මෙන්න නිකන් තමන්ට කියුබිකල් එකක් හදාගන්න. තමන්ගේ වටේට මොකුත් පේන්නේ නැහැ. එච්චරයි. හරිද? දැන් බලන්න අර ඔය හැමතිස්සෙම උදාහරණ ගන්න රේස් එක ගැන මීටර 100 දුවන අය ගැන දෙපැත්ත බැලුවා කියන්නේ තප්පරක් දශම ගානකින් බහිනවනේ. පුදුම වැඩක් ඒක. හැරිලා බලනවා නම් බලන්නේ ඉවර කරලා. තමන්ට පුළුවන් උපරිමයෙන් තමන් දුවන්න ඕන. ඒක මතක තියාගන්න.